ඔයා ලැප්ටොප් එකක් ගන්න ඉන්න කෙනෙක් නම් මේ ප්‍රශ්න වලට අනිවාර්යයෙන්ම මුහුණ දෙලා තියෙනවා. Asus, HP, MSI මේ වගේ එක එක බ්‍රෑන්ඩ්ස් වලින් i3 කියයි, i5 කියයි, Ryzen කියයි මෙන්න මේ වගේ එක එක දේවල් කියලා කම්පියුටර් shops වලින් ඔයාව කන්ෆියුස් කරන්න ඇති. ඉතින් ඔයාලට තේරෙන්නේ නැහැ ඔයාලට මොකක්ද හරියට ගැලපෙන ලැප්ටොප් එක කියලා. ඉතින් ඔයාගේ පර්පස් එකවත් හරියට දන්නේ නැතුව ගොඩක් වෙලාවට shops වලින් ඔයාලට මෙලෝ ගැලපීමක් නැති ලැප්ටොප්ස් විකුණනවා. ඉතින් එක එක කට්ටියට එක එක පර්පසස් තියෙනවා. හිතන්නකෝ ඔයා ස්ටඩි කරන කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වීඩියෝ එඩිටින් කරන කෙනෙක් වෙන්න පුළුවන්. ග්‍රැෆික් ඩිසයින් කරන කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් හෙවි ගේමර් කෙනෙක් වෙන්න පුළුවන්. නැත්නම් සමහර වෙලාවට මේ හැමදේම චුට්ට හරි ෂේප් එකේ කරගන්න බලන් ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. හරියට මං වගේ. හරි. ඉතින් මේ හැමදේම කරගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ එක එක පර්පස් වලට ගැලපෙන විදිහේ, ඒ කියන්නේ ඔයාටම ගැලපෙන ලැප්ටොප් එක මොකක්ද කියලා ඔයාම සිලෙක්ට් කරගන්න ඕන නම් ඔයා දැනගන්න ඕන දේවල් කිහිපයක්. ක්‍රයිටීරියා වයිස් කතා කරනවා අද මේ වීඩියෝ එකකින්. ඉතින් ඔයාගේ කම්පියුටර් ලිටරසි ගොඩක් අඩු වෙනා මේ ලැප්ටොප් ගැන කිසිම දෙයක් දන්නේ නැති වුණත් අද මේ වීඩියෝ එක බලලා ඉවර වෙද්දී ඔයාට මේ දේවල් දැනගන්න පුළුවන්. ඉතින් මම ෂෝට් ඇන්ඩ් ස්වීට් පුළුවන් එක්වයින් මේ හැමදේම ගැන කතා කරනවා. එහෙනම් වීඩියෝ එක චුට්ටක්වත් ස්කිප් නොකර බලන්න කියලා මම ආරාධනා කරනවා. So stay tuned. This is Tech Mridu YouTube. ලැප්ටොප් එකක් ගන්න කලින් මුලින්ම ඔයාලා බලන්න ඕන දෙයක් තමයි ප්‍රොසෙසර් එක. ප්‍රොසෙසර් එක කියන්නේ මොකක්ද කියලා කිව්වොත් ප්‍රොසෙසර් එක තමයි ලැප්ටොප් එක හાર્ට් එක, හදවත. ලැප්ටොප් එකේ ප්‍රොසෙසර් එකේ වැඩි වෙන තරමට ප්‍රොසෙසර් එකේ හොඳ වෙන තරමට ලැප්ටොප් එකේ performance උත් වැඩි guys. ඉතින් මේ ප්‍රොසෙසර්ස් ගැන කතා කරද්දී ඔයාලට ඇහිලා ඇති කම්පියුටර් shop වල කියනවා i3, i5, Ryzen 3, Ryzen 5 මෙන්න මේ වගේ වචන. හරි. අපි මේක සමදේකලවත් කරගමු. ඉතින් ප්‍රධාන වශයෙන් ලෝකයේ ප්‍රොසෙසර්ස් නිෂ්පාදනය කරන කම්පැනිස් දෙකක් තියෙනවා. එකක් Intel අනික AMD. Intel ලගේ processors වල එන්නේ Intel Core i කියලා version එකක්. එතකොට AMD ලගේ එන්නේ AMD Ryzen කියලා. ඉතින් මේ processors වල අපි Intel ගමුකෝ. Intel Core i3, Core i5, Core i7 මෙන්න මේ වගේ විදිහට varieties වෙනවා. Ryzen වලත් එහෙමයි. Ryzen 3, Ryzen 5, Ryzen 7 කියලා. ඉතින් අපි normally දන්නවනේ 3ට වැඩිය 15කුයි කියලා. අන්න ඒ වගේ මේ ඉලක්කම වැඩි වෙන තරමට performance වැඩි වෙනවා. දල වශයෙන් කිව්වොත්. ඒ වගේම තමයි guys මේකේ generation එකක් බලන්න ඕනේ. ඉතින් computer generations කියන එක වෙනස්. මේ Intel i3ද i5ද i7ද කියලා බලනවට වැඩිය. එහෙම නැත්නම් Ryzen 3ද Ryzen 5ද Ryzen 7ද කියලා බලනවට වැඩිය. generation එක අලුත් වෙනවා කියන්නේ ඒකේ performance උත් වැඩි වෙනවා කියන්නේ. ඉතින් ඒ කියන්නේ second gen, third gen, fourth gen මේ විදිහට කියන්නේ අවුරුදු ගාණක් තිස්සේ ආව generations තියෙනවා. ඉතින් ඔයා brand new laptop එකක් නම් ගන්නේ ගොඩක් වෙලාවට 10th gen, 11th gen, 12th gen එකක්වත් අනිවාර්යෙන් ගන්න ඕනේ. ඉතින් ඔයා second hand එකක් නම් ගන්න බලන් ඉන්නේ ඔයා අඩුම 8th gen එකක්වත් ගන්න බලන්න. මොකද generation එක වැඩි වෙන තරමට මේකේ performance වැඩි වෙනවා. මම ඉස්සෙල්ලා කිව්වනේ 3ට වැඩිය 15කුයි කියලා. හැබැයි i3 10th gen එකකුයි i5 4th gen එකකුයි ගත්තොත් අර 3ට වැඩිය 15 වුණාට gen එක අතින් මේක වැඩි හින්දා මේකේ තමයි performance හොඳ. ඉතින්වත් ගලව ලොකු idea එකක් ගන්න ඕනේ නැහැ. ඔයා සාමාන්‍යයෙන් අලුතෙන් laptop එකක් ගන්න ඕන නම් මේ gen එක ගැන හිතන්න ඕනෙත් නැහැ. මොකද brand new laptops වල අලුත්ම gen එකෙන් තමයි ඉන්නේ. second hand එකක් ගන්න ඕන නම් 3ද i5ද කියලා බලනවටත් වැඩිය ඒකත් බලන්න. අර generation එක කීයද කියලා අහන්න යාළුවෝ. ඒ වගේම වැදගත් දෙයක් තියෙනවා මේ laptop processors වල තියෙනවා series එකක්. ඒ කියන්නේ U processors, P processors, H processors කියලා තියෙනවා. ඉතින් අපි මේ companies දෙකෙන්ම ගමුකෝ. ඔයා සාමාන්‍යයෙන් basic වැඩ වලට use කරන කෙනෙක් නයි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් basicම online class යන studies වලට, එතකොට web browsing, සාමාන්‍ය film එකක් බලන්න. අන්න ඒ වගේ basicම වැඩ වලට වගේ නම් පාවිච්චි කරන්න. ඔයා ගන්න ඕනේ U processors. ඒ නැත්නම් සාමාන්‍යයෙන් video edit කරන, graphic design කරන්න වගේ ටිකක් ඊට advanced level එකකින් වැඩ කරන්න හිතන් ඉන්නවනම් ඔයා Intel ලගේ නම් P processors, ඒ වගේම AMD ලගේ නම් H processors. ඉතින් ඔයා high end task කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයා අනිවාර්යයෙන්ම Intel ලගේ නම් series එකේ එහෙම නැත්නම් H, HX, HK කියන processors එහෙම නැත්නම් AMD ලගේ H processors තමයි ගැලපෙන්නේ. ඉතින් overall ගත්තොත් ඔයා laptop එකක් ගන්නවා නම් ඔයාලගෙන් අහන්න ඕනේ මේ processor AMD ද Ryzen ද AMD ද Ryzen කියලා දැනගත්තට පස්සේ මේක gen එක කොහමද Ryzen 3 Ryzen 5 කියලා අපි දන්නවා දැන් මේක වැඩි වෙනවා කියලා. ඒ වගේම මොන series එකේද කියලාත් අනිවාර්යයෙන්ම අහන්න. අපි මේ දැන් කතා කරා වගේ U ද P ද H ද අන්න ඒකත් දැන් ඔයාලට idea එකක් තියෙනවා. laptop එකක් ගද්දි ඊළඟට බලන දේ තමයි RAM එක. laptop එකන්නේ ඔය phone එකක් ගත්තත් computer එකක් ගත්තත් මේ දවස්වල අනිවාර්යයෙන්ම බලන RAM එක කියන එක. ඉතින් RAM එක කියන්නේ මොකක්ද කියලා අපි කෙටියෙන්ම කිව්වොත් RAM එකෙන් වෙන්නේ ඔයා කම්පියුටරේ මොකක් හරි දෙයක් open කරොත් අන්න ඒ ෆයිල් එක ටෙම්පරරි ස්ටෝර් වෙලා තියෙන ස්ටෝරේජ් එකට. ඉතින් සාමාන්‍යයෙන් අපි දන්නවා ෆෝන් එක වුණත් RAM එක වැඩි වෙන තරමට ෆෝන් එකේ ස්පීඩ් එක වැඩි වෙනවා. ඒ වගේ තමයි ලැප්ටොප් එකත් RAM එක වැඩි වෙන තරමට ස්පීඩ් එක වැඩි වෙනවා. මොකද ඔයාලට
අර ටෙම්පරරි එකපාර ලෝඩ් කරන්න පුළුවන් ලෝඩ් එක වැඩි වෙන හින්දා. ඉතින් ඔය බ්‍රෑන්ඩ් නිව් ලැප්ටොප් එකක් ගන්නවා නම් මේ දවස්වල එන හැම ලැප්ටොප් එකකම වගේම RAM එක සාමාන්‍යයෙන් 8GB වත් තියෙනවා. ඉතින් සෙකන්ඩ් හෑන්ඩ් එකක් buy කරලා ගොඩක් වෙලාවට යාලා ඒක 8GB කරලා තමයි දෙන්නේ. RAM එක කියන හරියට මෙන්න මේ වගේ දෙයක්. අන්න ඒකක් වගේ ලැප්ටොප් එකකට ගහලා ඔයාගේ RAM එක අප්ග්‍රේඩ් කරගන්න පුළුවන්. හැබැයි ඔයා බ්‍රෑන්ඩ් නිව් එකක් ගන්න ඉන්නවා නම් එකපාර RAM එක ලොකුවට තියෙන එකක් ගන්න. මොකද හේතුව වොරන්ටියට ප්‍රශ්නයක් වෙන හින්දා. ඉතින් ඔයා සෙකන්ඩ් හෑන්ඩ් එකක් ගන්නවා නම් ඒක ගැන බය වෙන්න දෙයක් නැහැ. ඔයා RAM එක ඕන වෙලාවක අප්ඩේට් කරගන්න පුළුවන්. ඔයා බලන්න ඕනේ RAM එක අප්ඩේට් කරගන්න හැකියාව ඒ කම්පියුටරේ ඒ ලැප්ටොප් එකේ තියෙනවා කියලා. ගොඩක් වෙලාවට අලුතෙන් එන ලැප්ටොප්ස් වල එකට සොෆ්ට් එකයි තියෙන්නේ. හින්දා RAM එක අප්ඩේට් කරන්නත් බෑ. අන්න ඒක කරනවා චුට්ටක් සැලකිලිමත් වෙන්න ඕනේ. ඉතින් ඒ වගේ තමයි RAM එක වැඩි වෙන්න ඔයාගේ performance වැඩි වෙනවා. ඉතින් ඔයා සාමාන්‍යයෙන් high end games play කරන්න ඉන්නවා නම් ටිකක් RAM එක වැඩිපුර ගන්න බලන්න. basic level එකේ නම් සාමාන්‍ය ගොඩක් අර RAM එක 8GB නේ. ඉතින් ඔයාලා දෙකම අර shape එක කරගන්න ඕන RAM එක 16 වලට වගේ යන එක ගොඩක්ම recommend කරන්න පුළුවන්. ඒ වගේම මේ RAM එකේ DDR5 DDR4 කියලා versions දෙකක් තියෙනවා. අපි අර කතා කරපු gen එක. අන්න ඒ වගේම තමයි මේකත්. ඉතින් ඒක ගැන ලොකුවටම හිතන්න ඕනෙත් නෑ. සාමාන්‍යයෙන් DDR5 version එක RAM එකක් ගත්තොත් ටිකක් ගන්න වැඩි. ඉතින් අලුතෙන් එන laptops වල ඒක ප්‍රශ්නයක් නේ. ගොඩක් වෙලාවට DDR5 එකක් තමයි එන්නේ. ඉතින් සාමාන්‍ය ලැප්ටොප් එකක් අවුරුදු ගානකට යූස් කරනවානේ. ඒක දැනට DDR4 කිසි ප්‍රශ්නයක් නැහැ. කිසි ප්‍රශ්නයක් නැතුව දැනට අවුරුදු 3-4ක් ගානක් මම පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔයා ඊට ලොකු කාලයක් පාවිච්චි කරන බලාපොරොත්තු වෙනවා නම් DDR5 එකට යන එක වාට ප්ලස් පොයින්ට් එකක් වෙයි. හරි. දැන් RAM එක ගැන කතා කරා, ප්‍රොසෙසර් එක ගැන කතා කරා. ඊට පස්සේ ඔයා ලැප්ටොප් එකක් ගන්නවා නම් අනිවාර්යෙන් බලන්න ඕනේ තමයි ඔයාගේ ඩිස්ප්ලේ එක. ලැප්ටොප් එකේ ඔයාලා තියෙන ඩිස්ප්ලේ එක මොන වගේ එකක්ද කියලා. ඉතින් සාමාන්‍යයෙන් ඩිස්ප්ලේ වර්ග තුනක් තියෙනවා guys. පළවෙනි එක තමයි TN displays, දෙවෙනි එක තමයි IPS displays, තුන්වෙනි එක තමයි OLED display. ඉතින් TN displays වල සාමාන්‍යයෙන් අර බේසික්ම මට්ටම. ඒ කියන්නේ ලොකුවට color range එක බලා ගන්න වෙන්නේ නැහැ. අර normalම display එකක්. ඊට වඩා IPS එක advanced. ඒකේ color combinations හොඳයි. එතකොට සාමාන්‍යයෙන් අර video edit කරනවා නම් graphic design එක කරනවා නම් ගොඩක්ම ගැලපෙනවා. ඒ වගේම OLED panels ඊට වැඩිය හොඳයි colors අතේ. අර කිව්ව දෙකටම වැඩිය color range එක නම් මරු. හැබැයි මේකේ පොඩි අවාසියක් තියෙනවා, reflection එකක් තියෙන හින්දා අර ගොඩක් video edit කරන්න වගේ දේවල් වලට ගැලපෙන්නේ නැහැ. ඉතින් සාමාන්‍යයෙන් ඔයාලට ඒ හින්දා ගොඩක්ම recommend කරන්න පුළුවන් මේ IPS panel එක. ඉතින් IPS display වල තව එකක් තියෙනවා මේ refresh rate එක කියලා තියෙනවා. refresh rate එක කියන්නේ ඔයාගේ game එකක් ගහන්න හදනවා. අර game එක කොයිතරම් හරි smooth play වෙනවද කියන එක මේකෙන් මැන්නනවා කියලා හිතන්න පුළුවන්. අන්න ඒ refresh rate එකත් සාමාන්‍යයෙන් බලන්න පුළුවන් display එකක් ගද්දි. මේ display එකේ size එක. ගති සාමාන්‍යයෙන් 90 Hz කියයි, 60 Hz කියයි, 120 Hz කියයි. ඉතින් ගොඩක්ම ගේමින් එක කරන් 144 Hz කියයි. ඉතින් ඒ වගේ ඉලක්කම් වැඩි වෙද්දී Hz ගන්න වැඩි වෙද්දී මේක අර පෙනෙන ස්මූත් ගතිය වැඩි වෙනවා. පොඩිම කිව්වොත්. ඉතින් ගොඩක් රටවල් normal මත් නෙමෙයි අර මැද මට්ටමේ මම අර කිව්වේ හැමදේම කරනකොට බලාපොරොත්තු වෙන කෙනෙක් නම් 90 Hz යන එක ගොඩක් වෙලාවට වටිනවා. ඒ වගේම තමයි මේ display එකේ size එක. ඉතින් කම්පියුටර් එක ගද්දී display එකේ size එක ඔයාලා බලා ගන්න පුළුවන්. ඉතින් මේක අපිට අර monitor එකක් ගන්නවා කියන්නේ normal computer එක monitor එක මාරු කරනවා. මේ computer මාරු කරන්න බෑනේ. ඉතින් ඔයාලට ටිකක් ලොකු display එකක් නම් ඕනේ. ටිකක් වැඩිපුර ගාණක් ගෙවලා ඒ වගේ එකක් purchase කරන්න සිද්ධ වෙනවා. ඉතින් ඔයාගේ purpose එකට අනුව මම කියවනේ මේ purpose එකට අනුව ගැලපෙන ඔයාට ගැලපෙන විදිහට ඔයාට මේ display එකක් තෝරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා බලන්න ඕනේ දේ තමයි මේකේ graphic options. ඒ කියන්නේ මේකේ graphic card. ඉතින් graphic card එකෙන් වෙන්නේ මොකක්ද කිව්වොත් ඔයාගේ laptop එකේ graphic performance කොහොම කරන්නේ. ඒ කිව්වේ game එකක් ගහද්දි photo එකක් edit කරද්දි video එකක් edit කරද්දි වගේ අර graphic generate වෙනවා, graphic perform වෙනවානේ. අන්න ඒව perform කරන්න මෙන්න මේ graphic card එක use කරනවා කියලා හිතන්න. ඉතින් ඒ කියන්නේ graphic card එක වැඩි වෙන තරමට ඔයාලට games වල quality එක වැඩි කරලා ගන්න පුළුවන්. video edit කරද්දි හොඳ quality එකකින් edit කරන්න පුළුවන්. අන්න ඒ වගේ plus points තියෙනවා. ඉතින් ගොඩක් වෙලාවට guys මම කිව්වර entry level එකේ laptops වල basic level එකේ laptops වල මේ graphic card එක separate graphic card එකක් ඉන්නේ නැහැ. ඒක ගොඩක් වෙලාවට CPU එකේ තියෙන onboard feature එකෙන් තමයි සිද්ධ වෙන්නේ. ඉතින් ඒකෙන් උනත් ඔයාලට කිසි ප්‍රශ්නයක් නැතුව ගොඩක් ගේම්ස් උනත් ප්ලේ කිරීමේ හැකියාව තියෙනවා guys. හරිද? ඒ වුණාට ඔයා හිතන් ඉන්නවා නම් ඉස්සරහට ගොඩක් මම අර කිව්වේ හැමදේම කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක් වගේ නම් අනිවාර්යයෙන්ම graphic card එකක් තියෙන එකට යන්න. ඉතින් මේ graphic card ගැන කිව්වොත් graphic card උත් වර්ග තියෙනවා RTX කියයි, GTX කියයි. ඉතින් මේක ගැන කතා කරන්න ගියොත් මේ වීඩියෝ එක දෙක් කරනවා. ඉතින් අද අපේ මාතෘකාව ඔයාලට laptop තෝරගන්න හැටිනේ. ඒ තමයි දල වශයෙන් කියන්නම් කොහොමද graphic card එකක් තියෙන එක හරියට තෝරගන්න කියලා. ඉතින් ඔයාලට graphic card ගැන full video එකක් ඕනම් බලය comment section එකේ දාලා තියන්න. graphic card වල RAM එක කිව්වා වගේම 1GB 2GB 3GB කියලා තියෙනවා. ඉතින් GB ගාන අඩු වෙන තරමට graphic performance වැඩි වෙනවා. දාලා idea එක. ඒ වගේම මේ graphic card වල මම කියවන අර GTX කියයි RTX කියයි මේ ඕන වර්ගයක guys අර ඉලක්කමක් තියෙනවා.
අන්න ඉලක්කම ලොකු වෙන තරමටත් මේකේ graphic performance වැඩි වෙනවා. ඒ කියන්නේ 960ට වැඩිය 1050 graphic performance වැඩි. අන්න ඒ වන්දලා idea එකක් කිව්වේ හරිම idea එක නෙමෙයි. card එක කියන්නේ ලොකු කියන්නේ මෙලෝ අදහසක් නැති කෙනෙක් වුණත් මේකේ graphic card එකක් තියෙනවද කියලා අහන්න පුළුවන්. ඒක කොච්චර GB තියෙනවද? මොකක්ද ඒක වර්ගය කියලා වගේ අර අහන්න පුළුවන් ඉලක්කම ටික ලොකු ඉලක්කමක් නම් ඔයාලට තේරෙනවා. අවුලක් නැහැ. ඉතින් මම තව දාලා idea එකක් දෙන්න මේ වගේ performance ගැන කිව්වොත් සාමාන්‍යයෙන් ඔයා gaming වලටම target කරලා එකක් ගන්නවා නම් 40 range එක තියෙනවා. 40 80 40 60 කියලා. ඉතින් graphic card ගැන idea එකක් නැති කෙනෙක්ට උනත් දැන් තියෙනවා. එහෙනම් 4000 ගණන් තියෙනවා නම් සාමාන්‍ය 3000 ගණන් වල range වල ඒවා සාමාන්‍ය මට්ටමකට හොඳ ඇති කියලා. අනේ idea එක ගන්න තමයි මම ඒක කිව්වේ. හරි. මම මේවා ගැන සම්පූර්ණ වීඩියෝ එකක් කරන්නම්. අනිවාර්යෙන් channel එක subscribe කරලා නැති කෙනෙක් නම් subscribe කරලා තියාගන්න. graphic card එක තෝරගන්නේ කොහොමද? ඒකේ වර්ග මොනවද? මේ හැමදේම ගැනම අපි මේ වීඩියෝ එකේදී කතා කරමු. මේක අපි මෙච්චරලා කිව්වේ මේකේ ඇතුලේ hardware ගැනනේ. අපි දැන් කතා කරන්නේ මේකේ look and feel එක කොයි වගේ වේද කියලා. සහ මම අර කිව්ව දේවල් එක්ක මම මේකේ කිසිම වෙලාවක battery ගැනවත් කතා කරේ නැහැ. අපි දැන් ඒවා ගැන ටක් ගාලා කතා කරමු. ඉතින් අර මොනවා වුණත් මම කියවනේ මේක වාගේ purpose එක අනුව තමයි මේක relate වෙන්නේ. ඉතින් ඔයා student කෙනෙක් වගේ අර කොයි විදිහට laptop එක ඔයා bag එකේ දාන් අරන් යනවා. ඉතින් ඒ නිසා ඔයාලගේ බර ගැනත් සැලකිලිමත් වෙන්න ඕනේ. ඉතින් ඒ වගේ මම ඉස්සෙල්ලා කිව්වනේ අර graphic performance වැඩි වෙනවා. ඒ වගේ RAM එක වැඩි, CPUs වැඩි, අර gaming වලටම target කරපු laptops තියෙනවානේ. අන්න ඒ laptop වල තියෙන bad point එක තමයි guys මනින්ම battery වහිනවා. මම ඒ වගේ laptop එකක් brand new ගත්තාම ඔයාලට ඒකේ උපරිම performance ගන්න නම් අනිවාර්යයෙන්ම දැන් හැම තැනකම charger එකක් අරන් යන්න වෙනවා. ඒකත් අර SMS charger එකක් නෙවෙයි. ටිකක් size එකකින් ලොකු charger එකක්. ඉතින් ඔයා ඒක ගැනත් අනිවාර්යයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ. ඉතින් second hand එකක් ගත්තොත් මේ battery ප්‍රශ්නේ කොහොමත්ම තියෙනවා. ඒ කියන්නේ ඒකේ අපිට battery එහෙම ලොකු වෙලාවක් තියන්න expect කරන්න බෑ. ඉතින් ඔයා second hand laptop එකක් නම් buy කරන්න ඉන්නවා. ඔයාලා check කරනවා තව දේවල් කිහිපයක් තියෙනවා. අපි ඒවා තව චුට්ටකින් කතා කරමු. ඉතින් මම මෙතනදී කතා කරපු දේවල් එක guys ඔයාලා තේරෙන්නේ නැති මම කිසිම වෙලාවක Apple MacBook ගැන කතා කරේ නැහැ. ඇයි MacBook කියන laptop නෙමෙයිද? ඒක කවුරු ලැබුවොත් නැහැ. නෑ එහෙම ප්‍රශ්නයක් නෙමෙයි. MacBook එකක් සාමාන්‍ය Windows laptops එක්ක මේ compare කරන්න අමාරුයි. හේතුව MacBook ලගේ යන්නේ වෙනම chipset එකක්. එතකොට එයාලගේ performance සාමාන්‍යයෙන් අර new වලදී හොඳ. MacBook Air versions වගේ battery එහෙම දවස් ගණන් වුණත් තියන්න පුළුවන්. ගොඩක් වෙලාවට අර coding වලට වගේ දේවල් වලට ඒක අර emboss වෙලා තියෙනවා. ඒ වුණාට PC games play කරන්න බෑ. සමහර softwares මේ MacBook එකේ වැඩ කරන්න බෑ. ඉතින් ඒ හින්දා මම අර overall ඔක්කොටම තේරෙන්න ඕනේ හින්දා සාමාන්‍ය කෙනෙක් laptop එකක් ගත්තා MacBook එකක් ගන්නවා අඩුයිනේ. මම Windows යන්නේ ගන්න. ඒ හින්දා තමයි මම අද Windows වල ගැලපෙන විදියට ටක් ගාලා මේක කතා කරේ මොනවද ඔයා බලන්න criteria කියලා. අපි දැන් බලමු budget එක කොයි වගේද කියලා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් laptop එකක් ගන්න ඉන්න කෙනෙක් නම් මම අර කිව්ව levels තුන. ඒ කියන්නේ basic usage වලට සහ normal එකට සහ high end වලට. සාමාන්‍යයෙන් ඔයා කොච්චර මුදලක් මේකට වැය කරනවද කියන එක. ඉතින් සාමාන්‍යයෙන් brand new price එක ගත්තොත් ඔයා basicම දේවල් පාවිච්චි කරන්න නම් ඉන්නේ ඔයාට සාමාන්‍ය ලක්ෂ එකකමාරකට අඩුවෙන් හොඳ laptop එකක් ගන්න පුළුවන්. ඔයා ටිකක් හොඳ මම අර කිව්වේ හැමදේම වගේ පාවිච්චි කරන්න නම් ඉන්නේ ඔයාට සාමාන්‍ය ලක්ෂ 3කට අඩුවෙන් මේ laptop එකක් purchase කරන්න පුළුවන්. ඉතින් අර මම කිව්වේ හැමදේම high end පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙනවා වගේ ඉන්න කෙනෙක්ට නම් ලක්ෂ 3කට වැඩි ඕන තරම් laptops තියෙනවා. තෝරලා බෙරලා ගන්න පුළුවන්. second hand ගත්තොත්. හරි මම ඉස්සෙල්ලා කිව්වනේ second hand ගන්නවා නම් තව බලන දේවල් කිහිපයක් තියෙනවා කියලා. ඉතින් මම මේ කිව්ව දේවල් මේ විදිහටම තියෙනවා. සාමාන්‍ය second hand එක ගන්නවා processor 8 gen වත් තියෙනවා. and මම කියවනේ අර basic Mac ලක්ෂ එකමාරක් වෙනවා කියලා. ඉතින් මේ ගානට මම අර කිව්ව normal එකක් ඔයාලට ගන්න පුළුවන්. ඒක ගන්නදී ඔයා අනිවාර්යයෙන් check කරන්න ඕන දේවල් තවත් දේවල් කිහිපයක් තියෙනවා. ගොඩක් වෙලාවට මේ second hand laptops වල එක එක issues තියෙන්න ඉඩ තියෙනවා. display එකේ cracks තියෙන්න පුළුවන්. සමහර laptops වල fingerprint වගේ දේවල් තියෙනවා. ඒව වැඩ නැති වෙන්න පුළුවන්. ඒවල charging port වල අවුල් තියෙන්න පුළුවන්. අන්න ඒ වගේ දේවල් ඔයා check කරන්න ඕනේ. අර දේවල් අර කිව්ව දේවල් වලට අමතරව. හරිද? මම ගොඩක්ම check කරන්නත් ඕනේ මේ second hand එකක් ගන්නවා නම් යාලා warranty එකක් දෙනවා තියෙනවා. ගොඩක් shops වල බව මේකට second hand දේවල් විකුණනවානේ. ඉතින් යාලගෙන් අනිවාර්යෙන් අහන battery එකට කොච්චර warranty එකක් දෙනවද? hardware වලට software වලට කොහොම warranty එකක් දෙන්නේ කියලා. මම මාස 6ක්වත් අරම warranty එක දෙනවා නම් ඔයා මේක purchase කරාට ප්‍රශ්නයක් නැහැ. තා ඔයා බලන්න ඕනේ මේක කොච්චර කාලයක් තිස්සේ පාවිච්චි කරපු එකක්ද කියලා. වගේම මේක අර import එකක් නම් ගොඩක් වෙලාවට Dubai, Japan වගේ import කරපුවා ලංකාවේ sell කරනවානේ. ඉතින් එහෙම කී අර ගොඩාක්ම ගණන් අඩුවට අර මම කිව්ව කිසිම performance එකක් නැතුව RAM එක විතරක් වැඩි කරලා දෙන අවස්ථා තියෙනවා. අන්න ඒක ගැනත් ඔයාලා සැලකිලිමත් වෙන්න. දැන් ඔයාලා දන්නවා අර processor එකක් උනත් තෝරද්දී ඒකේ series එකක් තියෙනවා, gen එකක් තියෙනවා. ඉතින් ඒ හින්දා මේ හැමදේම බලලා තෝරන්න. ඔයාලට කිසි ප්‍රශ්නයක් නැතුව second hand එකක් purchase කරන්න පුළුවන් මේ විදිහට හරියට හෙව්. දැන් ඔයා දන්නවා laptop එකක් ගන්නවා නම් බලන්න ඕනේ මොන වගේ දේවල්ද සහ බලන්න ඕනේ නැත්නම් මොන වගේ දේවල් වලින්ද බේරෙන්න ඕනේ. ඉතින් දැන් ඔයා laptop shop එකකට ගියාට පස්සේ ඔයාලට කිසිම confuse එකක් නැතුව මේ දේවල් දන්න හින්දා ඔයාටම ගැලපෙන laptop එක මොකක්ද කියලා තෝරගන්න පුළුවන්. හරි. ඉතින් ඔයා මේ වීඩියෝ එකෙන් දැන් ගත්තා නම් ඔයාලා comment section එකකින් ඔයාගේ idea එකත් මේ වීඩියෝ එක ගැන දාලා තියන්න. laptop එකක් ගන්න ඉන්න ඔයාගේ යාළුවට අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක share කරන්න. එයාටත් මේක ගොඩක් වැදගත් වෙයි guys. ඉතින් මගේ වීඩියෝ බලන්න පයින්නවා දානවා නම් channel එක subscribe කරන්න වගේම වීඩියෝ edit කරන්න ආස CapCut Pro PC version එක සම්පූර්ණයෙන්ම free ගන්න හැටි දැනගන්නත් මෙන්න මේ වීඩියෝ බලන්න අමතක කරන්න එපා.